ආයිබෝන් සිරෝන් කොමන් මෑන් YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. මම අද පොඩ්ඩක් වෙනස් දෙයක් කතා කරන්න හිතුවා. ඔයගොල්ලෝ දන්නවා මට තියෙන්නේ Wagoner FX 2024 basic version එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වාහනවල අලුතෙන් හැම වාහනයකම වගේ මේ auto headlight on නැත්නම් auto headlight dim full වෙන ඒ වගේ ෆීචර් එකක් තියෙනවා. මේ මොකක්ද කියන එක පොඩ්ඩක් කතා කරන්න බැලුවා. ගොඩක් අයට සමහර ප්‍රශ්නකුත් ඇති මේක කොහොමද මේක වැඩ කරන්නේ කියන එක සම්බන්ධව. මොකද මේක අපිට එන්න පටන් ගත්තේ ඉස්සර අපි තිබිච්ච වාහනවල මෙහෙම ෆීචර් එකක් තිබුණේ නැහැ. මේක සිකියුරිටි ෆීචර් එකක් විදිහට තමයි ජපාන් වාහන වලට ඇඩ් කරලා තියෙන්නේ. කලින් ඔය 2025 වාහන ගෙන්නන්න පටන් ගත්තාම තමයි අපිටත් මේක දැනගන්න කියන අපිට දැක් ගන්න පුළුවන් වුණේ අපේ ලංකාවේ මිනිස්සුන්ට. මොකද ඒ 2025න් පස්සේ ආපු වාහන හැම එකම මේ ෆීචර් එක තියෙනවා. බජට් වාහනයක් වෙන්න පුළුවන් නැත්නම් ලක්ෂ 200 300 වෙන හයින් වාහනයක් වෙන්න පුළුවන්. ඒ හැම එකම මේ ෆීචර් එක එන්න ගත්තා ජපාන් ගෙන්න වාහනවල. ඉතින් දැන් කොහොමද මේක වැඩ කරන්නේ කියන්නේ ඒක ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න බැලුවේ. ඔයගොල්ලෝ දන්නවා මම පැත්තේ සාමාන්‍යයෙන් වාහනයක තියෙන වයිපර් කන්ට්‍රෝල්ස් ඔය ජපාන් වාහනවල දකුණු පැත්තේ තමයි ඔය හෙඩ්ලයිට් මේ ලයිටින් වලට දාලා මේ කන්ට්‍රෝල්ස් ටික තියෙන්නේ. දැන් මේක මම වාහනේ වහලා තියෙන්නේ. දැන් මේක වැඩ කරන්නේ මම මෙහෙම මේ එන්ජින් එක ස්ටාර්ට් කරාම වාහනේ ඔයගලන්ට පේන්නේ ඉස්සරහා වාහනේ ස්ටාර්ට් වෙනවත් එක්කම හෙඩ්ලයිට් ඔන් වෙනවා. ඉස්සර වාහනවල එහෙම එකක් තිබුණේ නැහැ. අපිට හෙඩ්ලයිට් ඕෆ් කරලා නිකන් බටන් එක ගන්න තිබ්බ ඒක ඕෆ් කරලා වාහනේ ස්ටාර්ට් කරන්න පුළුවන්. දැන් මේකේ ඔටෝම හෙඩ්ලයිට් ඔන් වෙනවා වාහනේ ස්ටාර්ට් කරපු ගමන්. හැබැයි මේක අපිට ඕෆ් කරගන්න පුළුවන්. දැන් වාහනේ ස්ටාර්ට් එකේ තියෙන්නේ මේ තියෙන්නේ මේ නොබ් එක කරකවන්න පුළුවන් දෙපැත්තට මේක තියෙන්නේ දැන් ඔටෝ එක. මට මේක උඩට දැම්මොත් හෙඩ්ලයිට් ඔන්. ඒ කියන්නේ මේ ෆුල් හෙඩ්ලයිට් එක ඔන් වෙනවා. ආයෙ මම මේක කඩලා මැදට දැම්මොත් එහෙම හෙඩ්ලයිට් ඔන් වෙලා තියෙන ඩිම් එකේ තමයි තියෙන්නේ. මට දැන් මේක මේ ඩිම් එකත් වහගන්න ඕන නම් මට කරන්න තියෙන්නේ මේ නොබ් එක යටට මෙහෙම එක තරක් යටට ගහලා ඔබලා අතාරින්න. එතකොට ආයෙ උඩට එනවා. එතකොට දැන් තියෙන්නේ පාකින් ලයිට්ස් ඔන්. මෙතනත් පේනවා ඇති පාකින් ලයිට්ස් එක ඔන් වෙලා තියෙන්නේ. ආයෙසරක් මම මේක පල්ලෙහාට දැම්මොත් එහෙම මෙහෙම දාලා අතාරියොත් එහෙම පාකින් ලයිට් උත් ඕෆ් වෙනවා. දැන් මොකුත්ම ලයිට් වටේට ඔන් වෙලා නැහැ. එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙන්නේ. දැන් මම ආයෙසරක් මේක පල්ලෙහාට දැම්මොත් එහෙම පල්ලෙහාට දාලා අතාරියොත් එහෙම ආයෙ පාකින් ලයිට්ස් ඔන් වෙනවා. ආයෙ පල්ලෙහාට දැම්මොත් පාකින් ලයිට් ඕෆ් වෙනවා. එහෙම තමයි වෙන්නේ. හැබැයි දැන් මේ වාහනේ මෙහෙම තියලා මම ඉස්සරහට ගියොත් එහෙම දැන් ලයිට් ඔක්කොම ඕෆ් කරලා ඉතින් දවාලකුණත් මේ වගේ විදිහට තමයි වෙන්නේ. දැන් මම මේක වීඩියෝ කරන්නේ. මේ ඒ වුණාට දැන් මෙහෙම තියලා වාහනේ ස්ටාර්ට් කරලා ඉස්සරහට යන්න හදුවහම ඔටෝම මේ ලයිට්ස් ඔන් වෙනවා. මේ ඩිම් මූඩ් එකේදී ලයිට්ස් ඔන් වෙනවා ඩිම් මූඩ් එකේදී. දැන් මෙහෙම දැම්මොත් එහෙම හයි බීම් එක ඔන් වෙන්නේ. මෙතන හයි බීම් එක පෙන්වන තේ වඩ ඉන්ඩිකේට් කරනවා. දැන් මම මෙතන මේ හයි මූඩ් එක හයි බීම් එක ඔන් කරන්න පුළුවන් මෙතන මෙහෙම උඩට දාලා. එහෙම වුණොත් හයි බීම් එක ඔන් වෙලා පෙන්නනවා. ඒ වුණාට දැන් අපිට කොයි වාහනේ යන්න ගියාම කවදාවත් මේක ඕෆ් කරන්න බෑ. හැමතිස්සෙම ලයිට් පත් වෙනවා. එතකොට ඒකට කරන්න තියෙන්නේ දැන් ඔයාලට දැන් ඕන නම් මෙහෙම කරන්නත් පුළුවන්. දැන් ඒක එහෙම ඒක හැටියක්. ඉතින් ඒක මේ වහන්න බෑ අපිට. දැන් ඒක ආරක්ෂක පීචයක් වාහනේ අඳුරු තැන් වලදී පෙනුම වැඩි කරන්න තමයි ඒක මම එන්ජින් එක වහගන්න කරන්න තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට ඒක අපිට කවදාවත් දැන් අර ඉස්තර වාහන වල වගේ රැයට කනොත් හොරින් ඔය ලයිට් වහගෙන යන්න පුළුවන් ගතියක් නැහැ කොහොමත් වාහනේ ස්ටාර්ට් කරලා අපි මෙහෙම ලයිට් වහගෙන යන්න හැදුවත් ඉස්සරහට යද්දි ඔටෝම ලයිට් ඔන් වෙනවා. ඒක හැටි. ඒක ෆීචර් එකක්. එතකොට මේකේ තව දෙයක් තමයි මේකේ තියෙනවා මේ හයි ඔටෝ එකට දාලා තියෙද්දි හයි බීම් ලෝ බීම් එක ඔටෝ හැදෙනවා. මම මේ දැන් මෙහෙම එන්ජින් එක ස්ටාර්ට් කරන්න. එතකොට දැන් මේක ඔටෝ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි පාස් කරනවා නම් එහෙම කරන්නේ මේක ලීව් එක පිටිපස්සට අදින එකනේ. ඔය මෙහෙම ඇද්දි පිටිපස්සට ඇද්දාම මෙහෙම හෙඩ්ලයිට් අර පාසින් ලයිට් එකට හෙඩ්ලයිට් ෆුල් එකට දාන්න පුළුවන්. දැන් මේකේ මේ නෝමල් මෝඩ් එක තියෙන්නේ. හැබැයි මම හෙඩ්ලයිට් දා කියන්නේ මට හිතන්නකො පරණ වාහනයක වගේ මේ හයිලයිට් එක මොකද කියන්නේ හයි බීම් එකම දාගෙන යන්න ඕන කියලා. එතකොට මට කරන්න ඉස්සර කරේ අපි මෙහෙම ඉස්සරහට තල්ලු කරනකනේ. එතකොට හයි බීම් එක ඔන් වෙනවා. දැන් මේකෙදි වෙන්නේ දැන් මම මෙහෙම නෝමල් එකේ තියෙන මේ ඩෑෂ්බෝඩ් එක බලන්න මොකුත් පෙන්වන්නේ නැහැ. මම මේ විදිහට මේක ඉස්සරහට තල්ලු කරනවා. ඉස්සර වාහනයක තිබිච්ච විදිහට මේ හයි බීම් එක දාගන්න ඕන නම්. එහෙම කරාම මේකෙදි වෙන්නේ තල්ලු කරා හයි බීම් එක පත් වෙනවා. හැබැයි කොළ පාටට තමයි පත් වෙන්නේ. හයි බීම් එක ඉන්ඩිකේට් කරනවා. හැබැයි කොළ පාටට ඉන්ඩිකේට් කරන්නේ. ඒකෙන් කියන්නේ හයි බීම් එක ඔන් වෙලා තියෙනවා. හැබැයි ඔටෝ මෝඩ් එකේ තමයි ඔන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් වාහනේ යන්න පටන් ගත්තාම මේ සාමාන්‍යයෙන් අපි තන පැයට කිලෝමීටර් 20 වගේ වැඩි වුණාට පස්සේ තමයි හයි බීම් එක ඔන් වෙන්නේ ඔටෝම. දැන් මේක ඔටෝ මෝඩ් එකේ තියෙන්නේ. ඔටෝ මෝඩ් එක වෙනස් කරන්නත් පුළුවන් මම කියන්න ඒක කොහොමද කරන්නේ කියලා. සාමාන්‍යයෙන් දැන් අපි දැන් මෙහෙම තියලා වාහනේ ඉස්සරහට යන්න පටන් ගත්තාම පැයට කිලෝමීටර් 20 වගේ පහ වුණාම අර කට 20ට වගේ ගියාට පස්සේ තමයි හයි බීම් එක ඔටෝ ඔන් වෙන්නේ. එතකොට හයි බීම් එක මෙන්න මේ විදිහට ඉන්ඩිකේට් කරලා හයි බීම් එක ඔන් වෙනවා. ඔයාලට පේනවා ඇති. මම ඒක මැනුවලි ඔන් කරේ. ඒ වගේම හැබැයි එතකොට ඉස්සරහින් වාහනයක් එන්නේ නැත්නම් සරි ඉස්සරහින් ලොකු ආලෝකයක් නැත්නම් විතරයි එහෙම ඔටෝ මෝඩ් එකේදී හයි බීම් එක ඔන් වෙන්නේ. හදිසියෙන්වත් ඉස්සරහින් වාහනයක් එනවා නම් එක්ක වාහනයක හෙඩ්ලයිට් එක නැත්නම් ටේල් ලයිට් එක වගේ මේ මෙතන තියෙන කැමරාස් දෙකක් තියෙනවනේ මෙතන ඒකෙන් අඳුර ගන්නවා. ඒ දෙකෙන් අඳුර ගන්න පුළුවන් වුණොත් එහෙම එයා හයි බීම් එක මෙහෙම ඔටෝ මෝඩ් එකට දාලා
හෙඩ්ලයිට් ඔන් වෙලා තියෙන්නේ. හැබැයි අර ඩිම් මෝඩ් එකේ තමයි ඔන් වෙන්නේ. ඒක තමයි ඔටෝ මෝඩ් එකෙන් වෙන්නේ. ඔටෝ කියලා කියන්නේ ඒකයි. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් පස්සේ කමෙන්ට්ස් වල අහන්න. එතකොට මේක දැන් අපිට මට කරදරයක් වෙලා තිබ්බ මුල් දවස්වල එන්ජින් එක ඔෆ් කරන්න මේ මං වාහනේ ගමන් කරද්දී මේ රෑට් හැම දැන් ඕන තැනක මං දන්නේ නැහැ මේ කොහොමද මං දැනගෙන හිටියේ නැහැ මේ කොහොමද මේ හයි බීම් එකට දාන්නේ කියලා. එතකොට දැන් මම මේක ඔටෝ මෝඩ් එකේම තමයි දාගෙන ගියේ. ගියාට පස්සේ දැන් වාහන ඉස්සරහින් එද්දි මේ සාමාන්‍යයෙන් වාහන ලංකාවේ දන්නවනේ යන විදිහේ හෙඩ්ලයිට් එක ගහගෙන ඉන්නේ අපි ඇස් වලට වදින්න අපිට පාර පේන්නේ නැහැ. එතකොට අපිත් හෙඩ්ලයිට් එක ගැහුවොත් තමයි අන්තන් හරි පාර පේන්නේ. එතකොට වාහන ගොඩක් එහෙ විදිහට යනවා මට මේක ඔන් කරගන්න විදිහක් නැහැ. දැන් මං ඉස්සර වාහනේ තිබිච්ච විදිහට මම මේක මේ ලීව් එක අපි ඉස්සලා කරන්නේ මෙහෙම ඉස්සරහට දාන එකනේ හෙඩ්ලයිට් මේ ෆුල් මෝඩ් එකට ගේන්න. ඒ කියන්නේ ෆුල් ලයිට් එක කරගන්න මම එහෙම දානවා ඒත් මේ හෙඩ්ලයිට් ඔන් වෙන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. මට කාලයක් ගියා. ඒ කියන්නේ මම ඇත්තටම ඒ ගැන මේ අවධානයෙන් බැලුවෙත් නැහැ. බැලුවට තේරුණෙත් නැහැ වගේ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ තමයි මට තේරෙන්නේ මේ නොබ් එක උඩට කරකවලා ඕන වෙලාවට අපිට මැනුවලි හෙඩ්ලයිට් දාගන්න පුළුවන් කියලා. දැන් මේක සාමාන්‍ය පරණ වාහනයක වගේ මම ඉස්සරහට කඩලා තියෙන්නේ. එතකොට හරිනම් හයි බීම් එක ඔන් වෙන්න ඕනේ. දැන් මේ වාහනවල ඔටෝ වාහනවල හයි බීම් එක ඔන් වෙන්නේ. අතන ඉස්සෙල්ලා කිව්වා වගේ ඔටෝ කියලා වැදිලා තියෙනවා. ඒතර දැන් ඉස්සරහින් වාහනයක් ආවොත් එහෙම නැත්නම් ඈතින් යන වාහනයක ටේල් ලයිට් එකක් දැක්කත් අපිට සමහරට ඉස්සරහා පාර අපිට පේන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ සමහරට වලගොඩල තියෙන පාරක් වෙන්න පුළුවන්. වලවල් තියෙන්න පුළුවන්. එතකොට අපිට දැන් ඔටෝ ඔන් ඔෆ් කර ගන්න වෙලාවක් නැහැ. මැනුවලි හෙඩ්ලයිට් දාලා ඉස්සරහා බලන්න ඕනේ. සාමාන්‍ය වේගෙන් යන වෙලාවක. දැන් මෙහෙම තියෙද්දි එහෙම කරගන්න වෙලාවක් නැහැ. ඒක මට කරදරයක් වුණා මුල් කාලේ දැනන්නේ නැති නිසා. එතකොට දැන් මේක සාමාන්‍යයෙන් ඉස්සරහට කැඩුවත් එහෙම ඔන් වෙන්නේ නැහැ. ඒකට අපිට කරන්න තියෙන්නේ වාට ඕන නම් මැනුවල් මෝඩ් එකේ කියන්නේ මේක අර හෙඩ්ලයිට් අපි හයි බීම් පරණ වාහනයක වගේ ඉස්සරහට කඩලා තියෙන එක මැදට කඩන්න පුළුවන්. එහෙනම් මැදට කඩලා තියෙද්දි වාට පුළුවන් මේක උඩට මෙහෙම එක සැරයක් කඩන්න. එතකොට සෝරි එහෙම වෙන්නේ නැහැ මට අරුදුන මේක ඉස්සරහට පරණ වාහනේ වගේ ඉස්සරහට කඩන්න ඕනේ. හැමිතර හයි බීම් එක මෙතන ඔටෝ වෙනවා. ඊට පස්සේ මේක ඉස්සරහට උඩට කඩන්න ඕනේ. එතකොට තමයි මේ හයි බීම් එක ඔටෝ නැතුව මැනුවලි අපිට ඕපන් කරගන්න පුළුවන්. එහෙමයි. ඉස්සර වාහනේ වගේ ඉස්සරහට කඩන්න ඕනේ. කියන්නේ අපි ඉස්සර හයි බීම් එක ඕපන් කරගන්න විදිහටම මේ ලීව් එක මෙහෙම ඉස්සරහට කඩලා ඊට පස්සේ මේ කෑල්ල උඩට කරකවන්න ඕනේ මැනුවලි හයි බීම් එක ඔන් කරගන්න ඕන නම්. එතකොට ඕෆ් කරන්න නම් මෙහෙම වහලා දාන්න පුළුවන්. එතකොට ආයෙ ඔටෝ මෝඩ් එකට වැටෙනවා. හැබැයි ඉතින් පාස් කරන හදිසියෙන් අපි අර හෙඩ්ලයිට් ගහලා පාස් කරන්නේ. ඒ වගේ වෙලාවට රැයට කරන්න ඉතින් අමාරුයි. මොකද මේක අර මැද තැනට කැඩිලා තමයි ආයෙ මෙහෙම පස්සට ආපට පස්ස තමයි අපිට ඔය මේ හෙඩ්ලයිට් එක දාගන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඒක තමයි ඉතින් මට මේක හැටි. ඔක තමයි මට කියන්න ඕනුනේ. අර මුල් කාලේදී ඔයගලන්ටත් පොඩ්ඩක් මිස් වෙනවා වගේ වෙන්න පුළුවන්. මේ ඒක බලන්න පොඩ්ඩක් අර හයි බීම් එක ඔටෝමැටිකලි දාගන්න විදිහ ආයසරයක් මම කියන්නම්. මේක ඉස්සර වාහනයක වගේම අපි ඉස්සලා හයි බීම් එක දාගන්න විදිහටම මෙතන ඉස්සරහට කැඩුවා. මෙහෙම තද කරලා. එතකොට මෙතන ඔටෝ කියලා වැටුණා. හයි බීම් එක ඔන් වෙන්නේ නැහැ. ඉස්සර වාහනයක් නැත්තම් පැයට කිලෝමීටර් 20ට වඩා වැඩි වේගෙන් විතර යනකම් තමයි හයි බීම් එක ඔන් කරන්න යා. ඒත් අපි ඉස්සරහින් එළියෙන්න බෑ. ලොකු ආලෝකයක් පාරේ තියෙන්න බෑ. එතකොට ටේල් ලයිට් එකක්වත් පේන්න බෑ. ඉස්සරහින් වාහනයක් නැහැ කියලා. ඒතර මොකද ඒ වාහනේට අවහිරයක් වෙන්නේ නැති වෙන්න තමයි මේක ඔන් කරන්නේ. එතකොට එහෙම වුණොත් විතරයි ඔටෝ හයි බීම් එක මේ විදිහට ඔන් වෙලා පෙන්නන්නේ. එහෙම නැත්නම් ඔටෝ ඔෆ් වෙන වාහනයක් හරි හෙඩ් ලයිට් එක දැම්මොත්. එහෙම බැරි නම් ඔයගලන්ට හයි බීම් එක ඕන් නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ නොබ් එක මෙහෙම උඩට කඩන එක විතරයි. හැබැයි එකම දේ දැන් මෙහෙම වාහනේ යද්දි වාට හෙඩ් ලයිට් කවදාවත්ම ඔෆ් කරන්න බෑ. දැන් මේක ඔෆ් වෙන්නේ මම මේ වාහන නවත්තලා තියෙන නිසා මෙහෙම කැඩුවා කියලා හෙඩ්ලයිට් ඕෆ් වෙන්නේ නැහැ. ඩිම් මෝඩ් එකේ හරි තියෙනවා. ඒකත් එක අතකට හොඳ වැඩක්. මොකද ආරක්ෂාවට හොඳ වැඩක්. ඒක එහෙම තමයි. එතකොට ඒක තමයි මට කියන්න ඕනුනේ ඔයගලන්ට එකතු කරගන්න ඕනුනේ. මේක පොඩි දෙයක් වෙන්නේ නැති සමහරට ඔයගොල්ලෝ දන්නේ නැති කිසි ප්‍රශ්නයක් නැතුව ඇත්තදී මට මේක ඔයගලන්ට පොඩ්ඩක් කියන්න තමයි අවශ්‍ය උනේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට ඒක මොකක් හරි වැදගත් දෙයක් වෙයි කියලා. වාහනේ මම එන්ජින් එක ඔෆ් කරගන්න. මේ එතකොට මොනවයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මගේ අර කලින් වීඩියෝස් තියෙනවා වෙගනාර් එක ගැන ගොඩක් කරපුවා. ඒවත් බලන්න. තව පොඩි දෙයක් පෙන්වන්න ඕනේ මට ඔයගලන්ට. මේකේ මේ වාහනේ මම ළඟදි ගියා කොළඹ නුවර කුණ්ඩසාලේ දැන් මම ඉන්නේ. කුණ්ඩසාලේ ඉඳන් මේක වහගන්න. කුණ්ඩසාලේ ඉඳන් මට ගියා අපි කඩවත ජංක්ෂන් එකෙන් දාලා ඔය කොයිද අතුරුගිරිය පැත්තේ ගෙදරකට තමයි ගියේ. එතකොට මම ගියේ දවල් වරුවේ ඉරිදා නෑ සෝරි සෙනසුරාදා ගියේ. ඒකට දෙකට වගේ තමයි ගියේ. එතකොට යද්දි නම් මාරම් බ්ලොක් එකක් තිබ්බා. සෙනසුරාදා වුණාට දන්නවනේ පාරවල වල හැමතැනම පාරවල් මේ ඔය බ්ලොක් ගතිය තියෙනවනේ. ලොකෝටම නැහැ දැන් ඉස්සර වගේ. එතකොට එහෙම ගිහිල්ලා මම එතකොට මීටරේ මම 0 කරා මාවනැල්ලේදී. මාවනැල්ලේදී මීටරේ 0 කරලා ඊට පස්සේ ආයෙ නුවර ගෙදර කුණ්ඩසාලේට ආවා. ඒතර මාවනැල්ලේ ඉඳන් අතන අතුරුගිරියට ගිහිල්ලා එහෙ ඉඳන් ආයෙ කුණ්ඩසාලේට තමයි ආවේ. හැබැයි එද්දි නම් රෑ වෙලා ආවි. ලොකු ට්‍රැෆික් එකක් තිබුණ නැහැ. ටිකක් වේගෙන් වගේත් ආවා. මම කිලෝමීටර් කීයද 10ක් 15ක් විතර හයිවේ එකෙත් ගියා. එහෙම කරලා ෆියුල් කන්සම්ප්ෂන් එක කොහොමද කියලා මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. දැන් මෙතන මම වාහන ස්ටාර්ට් කරලා තිබෙන නිසා පොඩ්ඩක් බහින්න නැති. නැත්තම් මෙන්න මේ ගාන තිබ්බා.
මේ ගන්න 28ක් දැන් පේනවා 27.7ක් කියලා. දාවට පස්සේ මම වාහනේ කොහෙවත් ගියේ නැහැ 28ක් කියලා තමයි පෙන්නේ. 0.3ක් අඩු වෙලා තියෙනවා. මම මෙතන ස්ටාර්ට් කරලා තිබිච්ච නිසා ඔයගොල්ලන්ට මේ වීඩියෝ කරන්න. ඔන්න ඕක තමයි ඇත්ත තත්ත්වේ වාහනේ ෆියුල් කන්සම්ප්ෂන් එක ගැන. කොළඹ ගිහිල්ලා එන්න මට යන්නේ රුපියල් 5500ක් වගේ ගාණක් AC දාගෙන. යද්දි දෙකේම AC දාගෙන ගියේ. හැබැයි එද්දි නම් රැය වෙලා ඒත් AC දාගෙන ආවේ. එතකොට ඉතින් අර පොඩ්ඩක් වාහන තදබද නැතිව තමයි ආවේ. ඒත් ඔහොම තමයි උනේ. ওই විදිහට තමයි මේ ෆියුල් කන්සම්ප්ෂන් එක තියෙන වැගනාර් එකේ. ඔයගොල්ලන් ප්‍රශ්නයක් තියෙනවා නම් මම නිකන් පැහැදිලි කරන්න හැවේ වැගනාර් එකේ කොහොමද ෆියුල් කරනවද කියලා ඔයගොල්ලෝ ඩවුට් එකක් වගේ තියෙනවා. ඔන්න ඔය විදිහට අඩුම ඔය ගානවත් ෆියුල් කන්සම්ප්ෂන් එක කරනවා. එහෙනම් අපි මං ගිහිල්ලා හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. මොනවද ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහට තව බලන්න අවශ්‍ය නැහැ. කැමති නම් වැගනාර් එක ගැන දැනගන්න හරි තව පොඩි වාහන ඔය කේකාස් කියන්නේ 660 එන්ජින් එක තියෙන වාහන ගැන මම ඉස්සරහට වීඩියෝස් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒව ගැන දැනගන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා එන්න. ඔයගලන්ට ජය වේවා.